ඔය ෆෝන් එහෙම උඹලා දැන් මම කියන බෑග් එකට දාගෙන කියලා ඔය ෆෝන් එකක් එහෙම ඔබනවා දැක්කොත් කෙලින්ම අය වටින්නවද නැද්ද කියලා දාලා නෑ අර බිත්තියේ තියේ කැලි ටික කුඩුම වෙන්න ගහනවා. හරිද? මොකෙක් හරි කතා කරලා අහුවෙත් උනොත් එක්ක ළඟට යනවා නැත්තම් ගෙන්න ගන්නවා සටාස් පටාස් ගන්නවා ඵලයන් කියලා හොඳ පදේ කියලා ටීක් පුතා කියලා කියනවා. හරිද? හොද්දටම බයිනවා අය. පන්ති වල ඉන්නේ බයෙන් ඉන්නේ. බයටම ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් ඔය උඹලා සමහරු දැන් ඔය නැගිටලා යන්න හදනවා වගේනේ. එහෙම විනයක් ඇත්තටම තියෙන්න ඕන හොඳේ. මේ ඔය පන්තිය දැන් කොහේ හරි එකට එහෙම නැගිටලා එහෙම යන්න එහෙම බෑ. කාටවත් එහෙම නැගිටලා හිතුමනට පන්තියෙන් යන්න එව්ව බෑ. වොෂ්රූම් එකට යන්න ඕන නම් ඉන්න තැනින් නැගිටලා හිටන් ඉන්න ඕන. මෙහෙම හිටගෙන ඉන්න ඕන. සර් දැක්කට පස්සේ එතකොට අහනවා ඊට පස්සේ කියනවා යන්න කියලා. සෙල්ලම් බෑ පුතේ. බලන්න අපි හොඳ වැඩි. ඔව් අය කිසිම නෑ ඔය ජෝක් නෙමෙයි සීරියස්. නින්ද ගිහින් එමෙ හිටියොත් ඉවරයි. ඉවරටම ඉවරයි. අය චරිතය දැන් කේසිස් වල කියන්නේ අය බුදුහාමෝ මේ ටියුෂන් එකේ චරිතයක් කියලා කිව්වොත් ඔළුවට මතක් වෙන පළවෙනිම වචනේ කේසිස් වල වගේ. පාන්දර 4ට 5ට පන්ති පටන් ගත්ත එකම ගුරුවරයා. වෙලාව නම් වෙලාව. ජීවිතේ විනාඩි 5කට පරක් වෙනවා. ඔව් කියන්නේ අපිට ඉගෙන ගන්න දේවල් සෑහෙන දෙනවා ගුරුතුමෝ. පහන ඉතින් 5ට නුවර පන්ති තියෙනවා. 5 කිව්වොත් 5ම තමයි. සර් එන්නේ නුගේගොඩ හරි ගම්පහ හරි නම් මං හිතන්නේ. හරියටම 5ට කලින් එනවා. දැන් ඔයා හිතන්නකෝ දැන් සර් එක්ක වැඩ කරන කවුරු හරි මේ දැන් සර් එන්න කෙනාලට පාරේ හිටියේ නෑ කියලා. දැන් හිතන්නකෝ මාත් එක්ක දැන් කැමරා කරන කවුරු කියමුකෝ දැන්. හරිද? එතකොට දැන් මම කියනවා දැන් මම එනවා. එනකොට දැන් මෙතන මේ වෙලාවට හිඳපන් කියලා කියනවා. හිටියේ නෑ කියන්නකෝ. ඌ දාලා එනවා. අර ඌ නෑ කැමරාව දැන් කවුරුත් නෑ එහෙම නෑ. කෙලින්ම එනවා. එහෙම අර වචනනවා වචන. මං හිතන්නේ පාන්දර ඊට පස්සේ පන්තියකට මේ අපි කරා හැබැයි අපි පාන්දර 4ට පන්ති කරා. අපි 4ට පන්ති කරා. 25 බැච් එකට මෝර්නින් හයික් කියලා එකක් පටන් ගත්තා. පාන්දර 4ට පටන් ගත්තේ. ඔයාලා බලන්න ඔය YouTube එකේ තියෙනවා. බලන්නකො මේ වැඩ ටික පිළිවෙල නියමයි. නියමයි කියලා කියන්නේ මම නෙමෙයිද ළමයි. විභාගෙ ලිව්වට පස්සේ ළමයෙක් කියනවා නියමයි කියලා ඒක තමයි නියම වෙන්න ඕන. විභාග ලියන කලින් නමයි නියම කියන්නේ ඔය නියමම නෙමෙයි. දැන් අහලා බලපන්කො. දැන් බය නැතුව අහපන් 25 කොල්ලෙන් කෙල්ලෙන් කොහොමද රිවිෂන් එක කියලා. ගෲප් එක නිකන් බලන්නකො. ආයි. දීලා තියෙනද කරන්න තියෙන හැමදේම. රයිට්. එහෙනම් අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සංනාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නම ටාගට් වලට